මෙන්න මේ චූටි මල අපි බලමු කොහොමද හදන්නේ කියලා. ගොඩක් වීඩියෝස් තියෙනවා ඇත්තටම පිටරට වීඩියෝස් මේ මල හදන විදිහ. ඒත් ඔයාලට මම මේක නැවත කියලා දෙන්නම්. මේක පෙති 5ක පුංචි මලක්. තනිකර මේකෙම බොකේ එක හදන්නත් පුළුවන්. මේකේ මැදට අපිට පුළුවන් පොඩි පබළුවක් හරි හාෆ් බීඩ් එකක් හරි අලවන්න. නැත්නම් අපිට පයිප් ක්ලීනර් වලින්ම සුදු හරි කහ හරි පාවිච්චි කරලා පුංචි රවුම් කරලා මැදට තියන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ගේ කැමැත්ත. අපි බලමු දැන් මේ වගේ පොඩි මලක් හදන්නේ කොහොමද කියලා. ඉතින් මම අරගෙන තියෙනවා තනිකර පයිප් ක්ලීනර් එකක් අපිට මේකට යනවා. ඔයාලට ගන්න පුළුවන් ලයිටරේ එහෙම නැත්නම් පොඩි මාක පෙන් එකක් පොඩි ප්‍රමාණෙන් පොඩි වෙන්න ඕනේ. මම නම් මේ අරගෙන තියෙන්නේ කේක් වලට පාවිච්චි කරන එඩිබල් පෙන් එක. එඩිබල් පෙන් එකේ අපි මැද හරිය වගේ තියාගෙන මේ විදිහට අපි තියාගන්නවා අඟලක් විතර යටට. අඟලක් විතර යටට තියාගෙන මේ රවුම අපිට පුළුවන් 5 සැරයක් ඔතන්න පයිප් ක්ලීන් එක මේක වටේ. ඔන්න ඔහොම 1 2 3 4 5යි. පහක් අපි ඔතලා තියෙනවා. ඊට පස්සේ මේ දෙක එකට මෙහෙම තියලා අල්ල ගන්න ඕනේ. අල්ලගෙන මේක ගලවනවා. ගලවලා ඒ එකට තියලා උඩින් මෙහෙම අල්ලගෙන ඒ එකට තියලා අල්ලගත්ත ටික මම පොඩ්ඩක් එක රවුමක් කරව කරනවා. එක රවුමක් කරව කළා මේ දිගට අපි ඉතුරු කරගත්ත කොටස මේක ඇතුලෙන් යවනවා. මේක ඇතුලෙන් යවන එකෙන් මේ පෙති ශක්තිමත් වෙනවා. මේක අරෙහි මෙහි යන්නේ නැහැ පෙති ටික. නැත්තම් මේක අපිට කරගන්න බෑ. පෙති ටික හැමදැනම කැරකෙනවා. අනිත් පැත්තෙන් අරගෙන අපි මැද්දෙන් ආපහු එළියට අරගෙන මේ විදිහට හොඳට තද කර ගන්නවා. හොඳට තද කරගෙන දැන් ඔන්න අපිට එතකොට මෙතන එනවා 5ක්. ඉතින් මේ එන 5 අපිට පුළුවන් දැන් මෙන්න මේ විදිහටනේ තියෙන්නේ. දැන් අපිට පුළුවන් මේක මෙන්න මේ විදිහට හරවන්න යටට. යටට හරවගෙන මේක අපි පෙති 5ක් මෙන්න මේ විදිහට තියාගන්නවා. මේ විදිහට තියාගෙන අපි එකින් එක අපිට පුළුවන් මේ පැත්තට මෙහෙම හරවන්න. මෙහෙම හරවනවා. ඔන්න ඔය විදිහට ඒ විදිහට හැරෙවුවාම මෙන්න මේ වගේ එනවා. අපිට ඊට පස්සේ අපි අතින් හදා ගන්නවා පෙත්ත පොඩ්ඩක් මෙතනින් පොඩි කරලා මේක ලස්සනට පුංචි පෙත්තක් හදා ගන්නවා. ඔයාලට පුළුවන් හොඳටම පුංචි කරලා හදා ගන්නත් පුළුවන්. නැත්තම් සාමාන්‍යයෙන් පොඩ්ඩක් පොඩි කරලා මෙන්න මේ විදිහට ලස්සනට මල හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මැදට අපි මොන හරි අලවමු. එතකන් අපි මෙන්න මේ විදිහට ලස්සනට පෙති ටික අපි උඩට හදනවා. ඔන්න ඔය විදිහට තමයි අපේ මේ මල අපි හදාගන්නේ. පාට හදන්න පුළුවන්. තනිකරම මම දැක්කා මේ මල් වලින් විතරක් බොකේ එකක් හදලා තියෙනවා. ඊළඟට ඔයගලන්ට පුළුවන් මේක මැද්දට මේ වගේ හාෆ් බීඩ් එකක් පාවිච්චි කරලා හාෆ් බීඩ් එකක් ලස්සනට අලව ගන්න. නැත්නම් ඔයගලන්ට පුළුවන් පයිප් ක්ලීනර්ස් වලින්ම සුදු හරි කහ හරි පාවිච්චි කරලා මේ මැද අලව ගන්න.